समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඛතමාච භික්ඛවේ සප්පුරිස භූමි සප්පුරිසෝච කෝ භික්ඛවේ කතඤ්ඤෝ හෝති කතවේදි සබ්බිහෙතං භික්ඛවේ උපඤ්ඤාතං යදිදං කතඤ්ඤුතා කතවේදිතා කේවලා ඒසා භික්ඛවේ සප්පුරිස භූමි යදිදං කතඤ්ඤුතා කතවේදිතාති සද්ධාවන්ත පින්තුනි හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ චතුරි නුගවැල මුණසිංහ මහත්මිය විසින්. තින්කමේ ආරමුණ පිය පාර්ශ්වයේ අත්තා සහ අත්තම්මා වූ කුඩා බණ්ඩා නුගවැල සහ අනුලා කොබ්බෑකඩුව නුගවැල ඒ වගේම මව් පාර්ශ්වයේ අත්තා සහ අත්තම්මා වූ ගොඩමුන්නේ KB විජේකෝන් සහ බිසෝ මැණිකේ වරකාවුල්ල විජේකෝන් යන ඒ අත්තලා අත්තම්මලා සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරමින් ඒ අයගේ සසර ගමන සුවපත් කරගන්නට සුවසේ නිවන් අවබෝධ කරගන්නට මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරමින් ඒ අයට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් ධර්ම ශ්‍රවණය කරන දායකත්වයේ දරන සුජීවත්ව සිටින සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සහ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් සම්බුද්ධ ශාසනයේ චිරකාලයක් නිරුපද්‍රිතව සුරක්ෂිත වේවා කියන අදිෂ්ඨානයත් ඇතිව අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන ඒ පින්වතුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ කලගුණ පිළිබඳව බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් යම් පැහැදිලි කිරීමක් කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට ඒ මාතෘකාව ඉතාමත්ම වැදගත් වෙනවා ප්‍රයෝජනවත් වෙනවා මොකද කලගුණ කියන කාරණේ අද වර්තමානයේ බහුලව සමාජයට මතුවෙමින් පවතිනවා ධනාත්මක චින්තනය එහෙම නැත්නම් ධනාත්මක මනෝවිද්‍යාවත් සමග ධනාත්මක මනෝවිද්‍යාවේදී අපේ සිතුවිලි ධනාත්මක කරගැනීමේ උපාය මාර්ගයක් හැටියට පැහැදිලි කරලා දෙනවා gratitude එහෙම නැත්නම් කෘතඥතාව කියන එක. එතකොට එහිදී පුද්ගලයන් සම්බන්ධව විතරක් නෙමෙයි
ඉරහඳ ඒ වගේම පරිසරයෙන් සබාදහමින් ගහකොළ වලින් මේ යම්කිසි දෙයකින් අද දවස අපට හොඳින් සුව පහසුවෙන් පවතින්නට සහයෝගයක් ලැබුණා නම් ඒ පිළිබඳව පවා කෘතඥතාවයෙන් කෘතවේදීතාවයෙන් කල්පනා කිරීම ධනාත්මක සිතුවිලි වර්ධනය කරගන්නට එහෙම නැත්නම් තමන්ගේ යහපත් අරමුණු සඵල කරගන්නට ප්‍රබෝධමත් සිතකින් ක්‍රියා කරන්නට කොච්චර උදව් වෙනවද කියලා පැහැදිලි කරනවා. ඉතින් මේ කාරණා අතීතයේ අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ අපට මතකයි. අතීත කාලේ අපට අපේ මව්පියෝ පුරුදු පුහුණු කරලා තිබුණා බුදුහාමුදුරුවන්ට වඳින්න, හාමුදුරුවන්ට වඳින්න, අම්මා තාත්තට වඳින්න, ගුරුවරුන්ට වඳින්න පමණක් නෙමෙයි පාඩම් කරන්න පොතක් අතට ගන්නකොට පොතටත් වඳින්න. පාඩම් කරලා ඒක තියෙනකොට ඒ ආපහු තියෙනකොටත් වඳින්න. කැත්තට උදැල්ලට පවා වැඳලා පරිහරණය කරන ගතිය. ඉතින් මේක එක්තරා කාලයක භෞතික විද්‍යාව දියුණු වෙනකොට දැනුමෙන් හැකියාවන්ගෙන් වැඩි වෙනකොට ඒවා නිකන් යල් පැන ගිය ප්‍රාථමික කාරණා වගේ ඇතැම් කාලයක දකින්නට පුරුදු වුණා. නමුත් වර්තමානයේ දැන් ඒ ධනාත්මක මනෝවිද්‍යාව වගේ විෂයන් දියුණු වෙනකොට ආපහු ඒවාෙහි තියෙන වටිනාකම අපේ සංස්කෘතිය තුළ තිබුණු ඒ වැදගත් අංගෝපාංගවල තියෙන විද්‍යාත්මක පදනම මොකක්ද කියන එක අද ගොඩාක් දුරට පැහැදිලි වෙමින් පවතිනවා. ඉතින් මේ බඳු කාල වකවානුවක මේ කෘතවේදී බව කෘතඥතාවය කියන කාරණය බෞද්ධ දෘෂ්ටි කෝණයකින් බුදුදහමට අනුව අපි කොහොමද මේක තේරුම් ගන්නට ඕන, කොහොමද අපි මේක දිහා බලන්නට ඕන කියලා පැහැදිලි කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඒ සඳහා අපි අද මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ දුක නිපාතේ කියන්නේ කරුණු දෙක බැගින් දක්වන කොටසෙහි සමචිත්ත වග්ගයේහි පළවෙනි සූත්‍රය අසත්පුරුෂ භූමි සූත්‍රය. එහිදී බුදුරජාණන් වහන්සේ අසත්පුරුෂ භූමිය සහ සත්පුරුෂ භූමිය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවා. තර සත්පුරුෂ භූමිය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කතමාච භික්කවේ සත්පුරුෂ භූමි. මහණෙනි සත්පුරුෂ භූමිය කියන්නේ කුමක්ද? සපුරුෂෝචකෝ භික්කවේ කතඤ්ඤෝ හෝති කතවේදී. සත්පුරුෂයා කෘතඥ වෙනවා. කෘතවේදීතාව ප්‍රකට කරනවා. කෘතඥ කියලා කියන්නේ කෘත කියලා කියන්නේ කරන ලද්ද කියන එකයි. කෘතඥ කියලා කියන්නේ කරන ලද දේ දන්නා, කරන ලද දේ සිහි කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ Tamanට අම්මා තාත්තා විසින් යම් උදව්වක් කළා නම්, ගුරුවරු විසින් යම් උදව්වක් කළා නම්, ලෝකේ වෙන යම් ඥාති හිත මිත්‍රාදී කෙනෙක් විසින් උපකාරයක් කළා නම්, ඒ Tamanට අන් අය විසින් කරපු උපකාරය ඒක තමයි කෘත කියලා හඳුන්වන්නේ. කතඤ්ඤෝ කියලා කියන්නේ ඒ කරන ලද උපකාරය දන්නවා. ඒක තමන් හොඳට ඒක තේරුම් අරන් තියෙනවා. මට මෙන්න මේ වගේ උපකාරයක් කළා. මවගෙන් මට මේ වගේ උපකාරයක් ලැබුණා. පියාගෙන් මෙහෙම උපකාරයක් ලැබුණා. ගුරුවරයාගෙන් මෙහෙම උපකාරයක් ලැබුණා. සහෝදරයාගෙන්, ඥාතියාගෙන්, මිත්‍රයාගෙන් කාගෙන් හරි අපට උදව්වක් ලැබුණා නම් ඒක ලැබුණු උදව්ව පිළිබඳව තමන් හොඳට දන්නවා. ඒක නිතර සිහි කරනවා. ඒක තමයි කතඤ්ඤෝ කියලා කියන්නේ. කතවේදී කියලා කියන්නේ ඒක නැවත නැවත සිහි කරනවා, ඒක ප්‍රකට කරනවා. ඒ කියන්නේ තමන් සිහි කරලා විතරක් නිහඬ වෙන්නේ නැහැ. ඒක සමහර වෙලාවට අනිත් අය ඉදිරියේ ප්‍රකාශ කරනවා. ඒක අගය කරනවා. ඒ පිළිබඳව ස්තුති කරනවා. සමහර වෙලාවට ඒ පිළිබඳව සිහි කරලා ගරු කරනවා, වන්දනා කරනවා, নমස්කාර කරනවා, උපස්ථාන කරනවා, උදව් කරනවා, ප්‍රත්‍යුපකාර කරනවා. මෙන්න මේ වගේ නොයෙක් ක්‍රම වලින් අපට ඒ කෘතවේදීතාවය ප්‍රකට කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට කළගුණ දන්නවා, කළගුණ ප්‍රකට කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සප්පුරුෂෝචකෝ භික්කවේ කතඤ්ඤෝ හෝති කතවේදී. සත්පුරුෂයාගේ ස්වභාවය තමයි කළගුණ සිහි කරන බව, ඒ කළගුණ ප්‍රකට කරන බව. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා සබ්බිහෙතම් භික්කවේ උපඤ්ඤාතං යදිදං කතඤ්ඤතා කතවේදිතා. මහණෙනි මේ ලෝකේ සත්පුරුෂයෝ ඉන්නවා නම් ඒ සත්පුරුෂයෝ විසින් මේ කළගුණ දන්නා බව, කළගුණ ප්‍රකට කරන බව අගය කරනවා, වර්ණනා කරනවා. ඒක හොඳ දෙයක්, ඒක හොඳ ගුණ ධර්මයක්, ඒක සත්පුරුෂකමක්, ඒක වටිනවා, ඒක මේ ලෝකයට අවශ්‍යයි, ලෝකේ පැවැත්මට, යහ පැවැත්මට ඒක ප්‍රයෝජනවත් වෙනවා කියලා
ලෝකේ සත්පුරුෂයෝ මේ කෘතඥතාවය සහ කෘතවේදී බව අගය කරනවා, වර්ණනා කරනවා, ඒ පිළිබඳව ප්‍රශංසා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේවලා ඒසා භික්කවේ සප්පුරිස භූමි යදිදං කතඤ්ඤුතා කතවේදිතා. මහණෙනි, ਸਰව සම්පූර්ණයෙන්ම සත්පුරුෂ භූමියයි කියලා හඳුන්වනවා නම්, භූමිය කියලා කියනවා ස්ථානයටත් භූමිය කියලා කියනවා පොළව කියන අර්ථයෙන්. ඒ වගේම යම්කිසි අවස්ථාවක්, දැන් අපි හිතමු ප්‍රෞර්ජා භූමියටපත් වෙනවා. ප්‍රෞර්ජා භූමිය කියලා කියන්නේ තැනක් නෙමෙයි. ඒතර පැවිද්ද නැමැති తত্ত্বය කියන එකයි. ඊළඟට සෝවාන් භූමිය, සකෘදාගාමි භූමිය, අනාගාමි භූමිය, අරහත් භූමිය, ඒවත් භූමි කියලා හඳුන්වනවා. එතකොට සෝවාන් භූමිය කියන්නේ සෝවාන් පුද්ගලයා ඉන්න තැන කියන එක නෙමෙයි. ඒ සෝවාන් తত্ত্বය, සෝවාන් ඵලය කියන එකයි. අන්න ඒ වගේ අර භික්ෂු භූමිය, මහානකම, පැවිද්දාගේ తত্ত্বය කියන එක තමයි ශ්‍රමණ භූමි කියලා කියන්නේ. අන්න ඒ වගේ සත්පුරුෂ භූමි කියලා කියන්නේ සත්පුරුෂයා කියලා හඳුනාගත යුතු යම් තත්වයක් තියෙනවා නම් කේවලා ඒසා භික්කවේ සත්පුරුෂ භූමි යදිදං කතඤ්ඤුතා කතවේදිතා. ඒ සමස්ත සත්පුරුෂ භූමියම අර්ථවත් වෙන්නේ කෘතඥතාවයෙන්, කෘතවේදීතාවයෙන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට ඒකෙම අනිත් පැත්ත දේශනා කරනවා කතමාච භික්කවේ අසත්පුරුෂ භූමි. මහණෙනි, අසත්පුරුෂ භූමිය කියන්නේ මොකක්ද? අසත්පුරුෂෝකෝ භික්කවේ අකතඤ්ඤෝ හෝති අකත වේදී. මහණෙනි, අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි අකතඤ්ඤෝ බව, අකත වේදී බව. ඒ කියන්නේ කල ගුණය දන්නේ නැහැ, ඒක මතක නැහැ, ඒක සිහි කරන්නේ නැහැ. ඒ වගේම කල ගුණය ප්‍රකට කරන්නේ නැහැ. ප්‍රකට කරන්න නම් ඒක අඩුතරමින් තමන් සිහි කරන්නටවත් එපාය. සිහි කරන්නේත් නැත්නම්, ඒක මෙනෙහි කරන්නේ නැත්නම්, දන්නේත් නැත්නම් ඒ පිළිබඳව ප්‍රකට කිරීමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසබ්බී හෙතම් භික්කවේ උපඤ්ඤාතං යදිදං අකතඤ්ඤතා අකත වේදිතා. මහණෙනි, යම්කිසි අප්‍රත්‍යඥ බවක්, අකත වේදී බවක් තියෙනවා නම් අසත්පුරුෂයෝ ඒක වර්ණනා කරනවා. ඒක තමයි හොඳ කියලා. ඒ කියන්නේ අර කලගුණය නොසලකන බව, කලගුණය සිහි කරන්නේ නැති බව, ඒක අගය කරනවා. ඒවා එහෙම ගරු කරන්නට දෙයක් නෙමෙයි. ඒවා ඒගොල්ලන්ගේ යුතුයකම්, ඒවා වගකීම්. ඒවට මොකටද අපි ආයේ වැඳ වැඳ ඉන්නේ? එතකොට උදැල්ල කැත්ත තියෙන්නේ ප්‍රයෝජන ගන්නයි. ඒකට වැඳ වැඳ ඉන්න දෙයක් නැහැ. පොත තියෙන්නේ පාඩම් කරලා පැත්තකින් තියන්නයි. ඒකට වැඳ වැඳ ඉන්න දෙයක් නැහැ. ඉතින් ද්‍රව්‍ය සම්බන්ධව නම් අපි හිතමු එහෙම කියනවායි කියලා. නමුත් පුද්ගලයෝ සම්බන්ධව ගුරුවරු කියන්නේ ගුරුවරුන්ගේ වගකීම තමයි අපට උගන්වන එක. ඒගොල්ලන්ට ඒකට තමයි පඩියක් ගෙවන්නේ. එතකොට අමුතුවෙන් ආයේ අපි ගරු කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඩියුටියක් කරන්නේ. ඒ නිසා අපට උගන්වන එක ඒගොල්ලන්ගේ වගකීමක්, ඒගොල්ලන්ගේ යුතුයකමක්. ඒගොල්ලන්ට ඒකට මුදල් ගෙවනවා. ඒතර අම්මා තාත්තා කියන්නේ දරුවා, අපි දරුවන් හැටියට බිහි කළා නම් ඒගොල්ලෝ ඒකට වග කියන්න ඕන. එහෙම නැත්නම් ඒගොල්ලෝ නීතියෙන් දඬුවම් ලබන්න ඕන. ඒකට අපි අමුතුවෙන් ගරු කරන්න, වඳින්න, පුදන්න දෙයක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ වැඩක්. ඒගොල්ලෝ අපි බිහි කළා නම් ඒව කරන්න දැනගන්න ඕන. අන්න ඒ විදිහට තමයි අසත්පුරුෂයා කල්පනා කරන්නේ. එතකොට අසත්පුරුෂයාට ඒවා තව එක වැඩක් විතරයි. ඒවා ඒගොල්ලෝ කරන්න ඕන. එහෙම නොකරනවා නම් ඒක වරදක්, අපරාධයක්. ඒ විදිහට දකිනවා මිසක් ඒ අය අපි වෙනුවෙන් මෙච්චර යහපතක් කළා නේද? ඒ කරපු උදව්ව නිසා නේද අපි අද මෙතන ඉන්නේ? එතකොට ඒක ඒගොල්ලන්ගේ යුතුයකමක් හරි, වගකීමක් හරි, ඒකට ඒ වෙනුවෙන් මුදල් ගත්ත හරි, මොකක් හරි වෙන්නට පුළුවන්. නමුත් ඒගොල්ලෝ ඒ ටික නොකළා නම් දැන් කොච්චර යුතුයකම් පැහැර හරින මිනිස්සු ලෝකේ ඉන්නවද? කොයිතරම් වගකීම් පැහැර හරින අය ඉන්නවද? මුදල් අරගෙන අදාළ වැඩේ කරන්නේ නැති අය කොච්චර ඉන්නවද? තමන්ගේ භූමිකාවේ කාර්යභාරය නිසි විදිහට නොකරන අය කොච්චර ඉන්නවද? ඉතින් ඒ බඳු මිනිසුන් අතර අපේ මව, අපේ පියා, අපේ ගුරුවරයා, අපේ ඥාතිය, අපේ මිත්‍රයා අපි වෙනුවෙන් මෙච්චර දෙයක් කළා, කැපකිරීමක් කළා කියන එක දකින්න පුළුවන් වෙන්නේ අර සත්පුරුෂ මනසක් තියෙන කෙනෙකුට විතරයි කියන එකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒ කලගුණ දන්නා බව, කලගුණ සිහි කරන බව, ඒක සත්පුරුෂ ධර්මයක්. ඒ කලගුණ පෙනෙන්නේ නැති බව, ඒ කලගුණය නෙමෙයි එතකොට දකින්නේ. ඒ කොච්චර හරි ගුණයක් යහපතක් කරලා පොඩි අඩුවක් සිද්ධ වුණා නම් අර අසත්පුරුෂයා දකින්නේ ඒක විතරයි. ඒක දැකලා ඒක මතු කරන එක තමයි අසත්පුරුෂයාගේ ස්වභාවය. ඒ නිසා කලගුණ නොසලකන බව, කලගුණ ප්‍රකට නොකරන බව, හැමෝම පොදුයි, හැමෝම සමානයි, සමානාත්මතාවයෙන් සලකන්නට ඕන. ආයේ කවුරුවත් මේ ගරු කළ යුතු කියලා, සාමාන්‍යයි කියලා එහෙම එකක් නැහැ.
ලොකු පොඩි කියලා මොකක්වත් නැහැ. ඔක්කොම එකයි. අන්න ඒ විදිහට. ඒතර සමානාත්මතාවය කියලා යම්කිසි ධර්මයක් උගන්වනවා. ඒතර සමානාත්මතාවය කියලා කියන්නේ සියලු දෙනා තුල තියෙන පොදු සාධක තේරුම් අරගෙන ඒ සියලු දෙනාටම වෙනසක් නොකොට සංග්‍රහ කරන ගුණයක් එතන තියෙනවා. නමුත් ඒකම සමහර කෙනෙක් අර අසත්පුරුෂකම ප්‍රකට කරන්න ගන්නවා සමානාත්මතාවයෙන් කටයුතු කරන්න ඕන. එතකොට හැමෝටම දේවල් පොදු වෙන්නට ඕන. එක්කෙනෙකුට වැඩියෙන් එක්කෙනෙකුට විශේෂතාවයක් එක්කෙනෙකුට වැඩියෙන් ගරු කරන්න සලකන්න. එහෙම ඕන නැහැ. සමාජයේ කවුරුත් එකයි. අන්න ඒ විදිහට කටයුතු කරන්න. එහෙම හිතනවා. හැබැයි බුදුදහමේ පෙන්වා දෙනවා පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තහම හැමතැනම පොදු බවක් තියෙනවා. දැන් තමන්ගේ අම්මා සහ අල්ලපු ගෙදර කාන්තාව ගත්තහම ඒ දෙදෙනාම කාන්තාවනේ. ඒතකොට කාන්තාව වශයෙන් දෙන්නම සමානයි. ඊට පස්සේ මව්වරු හැටියටත් ඒ අම්මටත් දරුවෝ ඉන්නවා. අපේ අම්මටත් අපිව දරුවන් හැටියට ඉන්නවා. එතකොට එතනොත් සමානයි. ඊළඟට පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තහම නාම රූප ධර්ම ඒවත් සමානයි. එතකොට ඒ සමානකම් සියල්ල අතරේ බුදුදහමේ ඒ තමන්ගේ මව විශේෂ කොට සලකනවා. කුමක් නිසාද? අර සියල්ල සමාන බව ඇත්ත. හැබැයි මේ මෑණියන්ගේ ලේන් මසින් මා උපන්නා කියන බව, මගේ පැවැත්මට, මගේ ජීවිතයට මේ මෑණියන් ලේන් මසින් කැපකිරීම කළා කියන බව විශේෂ කාරණා. එතකොට ඒව නොසලකා හරින්නට පුළුවන් කාරණා නෙමේ. ධර්මයේ පැහැදිලි කරනවා. අපි හිතමු යම්කිසි කෙනෙක් අල්ලපු ගෙදර කාන්තාව ඝාතනය කළා කියලා. එතකොට මනුෂ්‍ය ඝාතන අකුසල කර්මයක් සිද්ධ වෙනවා. හැබැයි ඒ තැනත්තා තමන්ගේ මව ඝාතනය කළොත් ආනන්තර පාප කර්ම. එතකොට අර මවත් තමන්ගේ මවත් දෙන්නම සමාන නම් මොකුත් වෙනසක් නැත්තම් කාන්තාවන්ට සමසේ සලකන්නට ඕන. අමුතුවෙන් ආය අම්මය, බිරිඳය, දියණියය, අල්ලපු ගෙදර කාන්තාව එහෙම වෙනසක් නැහැ. කවුරුත් පොදුයි. එක්කෙනෙකුට වැඩියෙන් ගරු කරන්න දෙයක් අනිත් කෙනාට සාමාන්‍යයෙන් සලකන්න එහෙම එකක් නැහැ. හැමතැනම තියෙන්න ඕන සමානාත්මතාවය කියලා කියනවා නම් එතකොට ඒක අපි සමානාත්මතාවය කියන ගුණයක් හැටියට අපි සලකා ගන්නට ඕන. අනුන්ට යහපතක් සිදු කිරීමේදී අපි ඒගොල්ලන්ට සමානව ඒ යහපත සිද්ධ කරන්න සැලකිලිමත් වෙන්නට ඕන. හැබැයි අනිත් කෙනා අපට කරපු ගුණය, යහපත, විශේෂ සම්බන්ධතාවය, මාතෘත්වය, පීතෘත්වය මේවා අපට සියල්ලන් සමග සමාන කොට දක්වන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි අනිත් කාන්තාවක් ඝාතනය කළාම හේතුඵල වශයෙන් මේක බුදුහාමුදුරුවෝ දෙසූ නිසා අනිත් කාන්තාවක් මැරුවාම මනුෂ්‍ය ඝාතනය වෙනවා. තමන්ගේ අම්මා මැරුවාම ආනන්තර පාප කර්මය වෙන්නේ බුදුහාමුදුරුවෝ දෙසූ නිසා නෙමෙයි. දෙවියන් වහන්සේගේ නියමයේ මත නෙමෙයි. ඒක හේතුඵල ක්‍රියාවලිය. එතකොට විශ්ව ධර්මය තුල අපි තේරුම් ගන්නට ඕන පොදු බවක්, සමාන බවක් තියෙනවා වගේම විශේෂතා තියෙනවා. ඒ විශේෂතා ඇති වෙන්නේ කොහොමද? හේතුඵල සම්බන්ධය අනුව විශේෂතා මතුවෙන්නට පුළුවන්. සත්පුරුෂකම් පිළිබඳ, මනුෂ්‍යකම් අනුව, ගුණ සම්පන්නකම් අනුව, ප්‍රඥාවේ තීව්‍රතාවය අනුව, සීලයෙන්, ගුණයෙන්, ඥානෙන් මේවයින් විශේෂතා ඇති වෙනවා. හේතුඵල සම්බන්ධය මතත් විශේෂතා ඇති වෙනවා. උදාහරණයක් හැටියට ගත්තාම දැන් රත්තරන්, රිදී, යකඩ, පිත්තල, ලෝකඩ මේ ඔක්කොම ලෝහනේ. ඉතින් ලෝහ වුණාට රත්තරන් වල විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි එහි අර රූප කලාප එකට එකතු වෙලා තියෙන රටාව. ඒ සම්මිශ්‍රණය. ඒ සම්මිශ්‍රණය වෙනස් නිසා තමයි එකට රිදී කියන්නේ නැතුව, එකට යකඩ කියන්නේ නැතුව, එකට රත්තරන් කියලා කියනවා. රන් කියලා කියනවා. එතකොට එහෙමනම් ලෝහ කියලා ගත්තාම සියල්ල සමාන වුණාට ඒ ලෝහ අතර රන්, රිදී ආදී විශේෂයි. ඊළඟට පාෂාණ කියලා ගත්තාම මේ පාෂාණ අතර මණික් වර්ග තියෙනවා. ඒව විශේෂතා. ඒතකොට එතන විශේෂතාවය ඇති වෙලා තියෙන සීලයෙන්වත්, ගුණයෙන්වත්, ඥානයෙන්වත් නෙමේ. ඒ රූප ධර්ම එකට සම්මිශ්‍රණය වෙලා තියෙන ප්‍රමිතිය. ඒ ප්‍රමිතිය අනුව එතන විශේෂතාවයක් තියෙනවා. ඒ නිසා බුදුදහමේ හැම විටම අපට උගන්වනවා සමාන බව දකින්නට, පොදු බව දකින්නට උගන්වනවා වගේම විශේෂතා දකින්නට. ඒ විශේෂතා හඳුනන්නේ නැතිනම් පුද්ගල අනන්‍යතාවයන් අපට තේරුම් ගන්නට බෑ. බුදුහාමුදුරුවෝ කියන කෙනාගේ තියෙන විශේෂත්වය මොකද්ද? අනන්‍යතාවය මොකද්ද? ඒක තේරුම් ගන්න නම් සාමාන්‍ය මිනිස්සෙකුට වඩා බුදුරජාණන් වහන්සේ තුල තියෙන විශේෂ ගුණය, විශේෂ ස්වභාවය, එතන තියෙන හේතුඵල සම්බන්ධතාවයේ තියෙන සුවිශේෂ අනන්‍යතාවය අපට හඳුනා ගන්නට පුළුවන් වෙනවා. එහෙම හඳුනාගත්තොත් තමයි අපට බුදුහාමුදුරුවෝ කියන්නේ සුවිශේෂ කෙනෙක් කියලා දැනෙන්නේ. අන්න ඒ වගේ
රහතන් වහන්සේ නමක් කියන්නේ, භික්ෂුවක් කියන්නේ, අම්මා කියන්නේ, තාත්තා කියන්නේ, ගුරුවරයා කියන්නේ. ඒගොල්ලෝ විශේෂ වෙන්නේ. ඇයි? පොදු මනුස්ස ගතියෙන් ගත්තාම ඒගොල්ලෝ සමානයි. එතකොට නමුත් ඒගොල්ලන්ගේ ක්‍රියාපටිපාටි, ඒගොල්ලන්ගේ හැසිරීම, ඒගොල්ලෝ දරුවන් කෙරෙහි පිළිපදින ආකාරය, ශිෂ්‍යයන් කෙරෙහි කරන කැපකිරීම, මානව වර්ගයා වෙනුවෙන් කරන කැපකිරීම, මෙබඳු කටයුතු වලදී අනිත් අයත් එක්ක සංසන්දනය කළ සමානයි, පොදුයි කියලා කියන්න බැරි යම්කිසි අනන්‍යතාවයක්, විශේෂතාවයක් තියෙනවා. ඒතර බුදුදහමේ පෙන්වා දෙනවා ප්‍රඥාවන්තයා හැම විටම මේ අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්න. හඳුනාගෙන ඒ අනන්‍යතාවයන්ට ගරු කරනවා. පුද්ගල අනන්‍යතාවයට ගරු කරනවා වගේම පුද්ගල විශේෂතාවයන්. ඒ අයගෙන් සමාජයට, සමස්ත ලෝකයට යම් යහපතක් වෙනවා නම් ඒක විශේෂයෙන් අගය කොට සලකනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් ගස් කොළන් ගත්තාම කොයිවත් පොදුයි. පොදු වුණාට විනාශකාරී යම්කිසි පැලෑටියක් තියෙනවා නම් ඒකට වඩා ඖෂධ පැලෑටිය අපි විශේෂයෙන් රැක ගන්නට උනන්දු වෙන්නට ඕන. කුමක් නිසාද? ඒක සමස්ත මානව වර්ගයාට යහපත පිණිස පවතිනවා. එතකොට අන්නේ විශේෂතාවය හඳුනාගත්තොත් තමයි අපිට ඖෂධ පැලෑටිය සංරක්ෂණය කරන්න, නඩත්තු කරන්න, ඒක රැක බලා ගන්නට, ඒක පෝෂණය කරන්නට, ඒක විනාශ වෙන්නට නොදී ආරක්ෂා කරගන්නට පුළුවන් වෙන්නේ එහි අනන්‍යතාවය හරියට තේරුම් ගත්තොත්. නමුත් එහෙම හඳුනා ගන්න නැතුව පැලෑටි නම් කොයිවත් එකයි, කොයිකටත් එක වගේ සලකන්න ඕන, මේ එක පැලෑටියකට විතරක් මොකටද වැඩිපුර සලකන්නේ කියලා හිතනවා නම් ඒ මනුස්සයාට වසවිස මොනවද, ඖෂධ මොනවද කියලා තේරුම් අරගෙන තමන්ගේවත් අනුන්ගේවත් යහපත සිද්ධ කරගන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා සමස්ත සමාජයේම, සමස්ත ලෝකයේම පොදු ලක්ෂණ තියෙනවා. ඒවා අපි තේරුම් ගන්නට ඕන. හේතුඵල වශයෙන් පොදු ධර්මතා තියෙනවා. ඒ අතරතුර සුවිශේෂ ගති ලක්ෂණ තියෙනවා. අන්නේ සුවිශේෂත්වයේ තේරුම් අරගෙන ක්‍රියා කරන්නට පුළුවන් වෙන්නට ඕන. ඒ අතරිනුත් තමන්ගේ ජීවිතයට ඒ අයගෙන් ලැබුණු සුවිශේෂ සහයෝගය, ප්‍රත්‍යභාවය, උපකාරය මොකක්ද කියලා දැනගෙන අන්නේ උපකාරය පිළිබඳව අපට කෘතවේදීව කටයුතු කරන්නට පුළුවන් නම් ඒක සත්පුරුෂ ධර්මයක්. නමුත් අසත්පුරුෂයා එහෙම සලකන්නේ. ඔය අපි පැහැදිලි කළා වගේ එහෙම කරන්නේ මොකටද? ගස් කොළන් නම් ඔක්කොම එකයි නේද? මිනිස්සු නම් කවුරුත් එකයි නේද? අන්නේ විදිහට හිතලා, එතකොට ඒ විදිහට හිතීම සද්භාවයෙන් හිතනවා නම් ඒක ගැටලුවක් නෑ. නමුත් අර අනිත් කෙනාගේ ගුණය මකන්න, ගුණය යටකරන්න, කළගුණ නොසලකා හරින්න, කළගුණ නිෂේධනය කරන්න නම් එහෙම හිතන්නේ. එතර තියෙන්නේ දුර්ගුණය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසබ්බිහේතම් භික්කවේ උපඤ්ඤාතං යදිදං අකතඤ්ඤුතා අකතවේදිතා. ඒ අසත්පුරුෂයෝ ඒ බඳු ගති ලක්ෂණ වර්ණනා කරනවා. එහෙම හිතන බව, එහෙම කතා කරන බව වර්ණනා කරනවා. ඒ විතරක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේවලායසා භික්කවේ අසත්පුරිස භූමි යදිදං අකතඤ්ඤුතා අකතවේදිතා. මහණෙනි, අසත්පුරුෂ භූමියයි කියලා යමක් තියෙනවා. අපි අර ඉස්සරලා කිව්වේ ශ්‍රමණ භූමිය කියලා, මහානකම කියලා යමක් තියෙනවා නම් මෙන්න මේකයි කියලා අපි හඳුනා ගන්න එක නේ ශ්‍රමණ භූමිය කියලා කියන්නේ. අන්න ඒ වගේ සත්පුරුෂ භූමිය කියන්නේ කෘතඥතාවය, කෘතවේදීතාවය. යම්තාක් අසත්පුරුෂ භූමියයි කියලා එකක් තියෙනවා. අසත්පුරුෂ ස්වභාවය, අසත්පුරුෂ తত্ত্বය, අසත්පුරුෂයන් හඳුනාගත යුතු ගති ලක්ෂණ තියෙනවා නම් කේවලායසා භික්කවේ අසත්පුරුෂ භූමි යදිදං අකතඤ්ඤුතා අකතවේදිතා. අකෘතඥ බව, කලගුණ දන්නේ නැති බව, කලගුණ සිහි කරන්නේ නැති බව, කලගුණ ප්‍රකට කරන්නේ නැති බව, කලගුණය අගය කරන්නේ නැති බව. එක වචනයකින් කියනවා නම් ගුණමකු භාවය. ඒ ගුණමකු භාවය, ගුණේ මකා දමන, Tamanට කළ උදව්ව මකා දමන ගතිය සම්පූර්ණ අසත්පුරුෂ භූමියයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ ගුණමකු භාවය ක්‍රම තුනකට ඇති වෙන්නට පුළුවන්. සමාජයේ දිහා බැලුවම අපට පේනවා සමහර කෙනෙක් අනිත් කෙනා Tamanට කරපු උදව්ව, උපකාරය ලඝු කොට සලකනවා. ඒ කියන්නේ ඒක බොහොම පුංචි දෙයක් හැටියට. අපිට ඉතින් උදව් කළා තමයි. ඉතින් බොහොම සොච්චම නොකර බැරිකමට එහෙම අපිට කළා. ලෝකාපවාදයෙන් බේරෙන්න අපිට මෙහෙම කළා. ඒ විදිහට කියලා අර කරපු මහා කැපකිරීම සියල්ලක්ම ඊටාම ලඝු කොට සලකනවා. අම්මා තාත්තා කරපු උදව්ව වුණත්, ගුරුවරයා කරපු උදව්ව වුණත්, ඒගොල්ලන්ගේ කැපකිරීම සියල්ලම ඊටාම ලඝු කොට සලකනවා. ඒ ගුණමකු ස්වභාවයේ එක්තරා ලක්ෂණයක්. ඊළඟට අපිට පෙනෙනවා ඊටත් එහා ගියාම
සම්පූර්ණම ඒ කරපු උදව්ව නොකල බවට වහනවා, යට කරනවා, නිෂේධ කරනවා. එහෙම එකක් කළේ නැහැ. අපිට මොනවද කළේ? උදව්. ඒගොල්ලෝ ඒගොල්ලන්ට කරගත්තා මිසක් අපි ඉන්නවද බැලුවදවත් ඉන්නවද මරුණද කියලාවත් බැලුවේ නැහැනේ. එතකොට අපේ ජීවිතයේ දේවල් අපි ගොඩනගා ගත්තා මිසක් ඒගොල්ලෝ අපිට කරපු දෙයක් නැහැ. ඒගොල්ලන්ගෙන් අපිට දීපු දෙයක් නැහැ, ගත්තු දෙයක් නැහැ. අපි අපේ ජීවිත ගොඩනගා ගත්තේ අපේ සෝත්සාහය කියලා අර අනිත් කෙනා මව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් ඒ වෙච්ච සියලුම යහපත සම්පූර්ණයෙන්ම නිෂේධ කරනවා, කප්පාදු කරනවා. ඒක සම්පූර්ණයෙන්ම වහලා දානවා. ඒ කියන්නේ දැන් කුඩා කාලේ අපි මව කුසේ ඉඳද්දී අපිව පෝෂණය කළා, රැක බලා ගත්තා. ඊට පස්සේ බිහි වුණාට පස්සේ අපිට කන්න බොන්න දුන්නා, හොඳ නරක කියා දුන්නා. එතකොට ඒ සියල්ලම අමතක කරලා අර අවුරුදු 18 20 වෙනකොට ලෝකයේ තේරුම් අරගෙන අපි යමක් කරගන්න පටන් ගත්ත තැන ඉඳලා තමයි කල්පනා ගන්න. එතනින් එහාට ටික ඔක්කොම වහලා දානවා, මකලා දානවා. ඒතර ගුරුවරයා අපට හොඳ නරක කියා දීලා විෂයන් උගන්වපු ඒ වෙනුවෙන් කැපවෙච්ච සියල්ලම පැත්තකට දානවා. අපි ඒක ඉගෙනගෙන විභාගෙට ලියලා අපි ජයගත්තු එක ගැන විතරයි කතා කරන්නේ. අන්න ඒ වගේ අර Tamanට කරපු උදව් උපකාර සම්පූර්ණයෙන්ම වහලා දාන, මකලා දාන ගතිය ගුණමක පුද්ගලයාගේ වඩාත්ම බරපතල තත්ත්වයක්. ඊළඟට ඊටත් වඩා බරපතල ගුණමක පුද්ගලයා අපේ සමාජයේ හමු වෙනවා. ඒ තමයි Tamanට කරපු උදව්ව වරදක් හැටියට අනිත් කෙනාට පෙරලා චෝදනා කරනවා. ඒ කියන්නේ අපිට ඒගොල්ලෝ කළා තමයි, ඉතින් කරපු ඒවා නිසා තමයි අද අපි මෙහෙම විනාශ වෙලා ඉන්නේ. ඒතකොට ඒගොල්ලෝ උදව් කියලා අපිට කරපු තරමක් කළේ අපිට මේ විනාශයට මඟ පාදන එක තමයි. එතකොට ඒගොල්ලෝ විවාහයක් කරලා දෙනවා කියලා මේ කරලා දුන්නු විවාහය නිසා තමයි අද අපි මේ විඳවන්නේ. ඒගොල්ලෝ අපි ඉගෙන ගන්න හදපුව අපිට ඉගෙන ගන්න දුන්නේ ඒගොල්ලෝ උගන්නපු විදිහට ඉගෙන ගන්න ගිහින් තමයි අද අපි මේ රැකියාවක් නැතුව මේ ලත වෙන්නේ. මෙන්න මේ විදිහට අර මව්පියෝ, වැඩිහිටියෝ, ගුරුවරු Tamanට යම්තාක් යහපත කරන්නට උත්සාහ කළා නම් ඒ සියලුම කරපු යහපත Tamanගේ විනාශයට, පරිහානියට හේතු වෙච්ච දේවල් හැටියට අර්ථ දක්වමින් පෙරලා ඒ උදව් කරපු පුද්ගලයාට නිନ୍ଦා පරිභව කරන එක, චෝදනා කරන එක, නිග්‍රහ කරන එක ගුණමක පුද්ගලයාගේ, අසත්පුරුෂයාගේ එක්තරා ස්වභාවයක්. ඒතර අපිට මේ සමාජයේ අසත්පුරුෂයා, ගුණමක පුද්ගලයා ඔය තුන් ආකාරයෙන්ම හඳුනා ගන්නට පුළුවන්. එකක් තමයි පළවෙනි පුද්ගලයා Tamanට කළ උදව්ව, උපකාරය ලඝු කොට සලකනවා. ඒක ඊටාම ස්වල්ප දෙයක් හැටියට හීන කරනවා, ඌන කරනවා. දෙවෙනි පුද්ගලයා තමයි සම්පූර්ණයෙන් එහෙම ටිකක් උදව් කළා කියලාවත් දකින්නේ, සම්පූර්ණ එක වහලා දානවා, නිෂේධ කරනවා. තුන්වෙනි පුද්ගලයා තමයි Tamanට කරපු උදව්ව, Tamanට කරපු අපරාධයක් හැටියට, විනාශයක් හැටියට, පරිහානියට මඟ සැලසීමක් හැටියට අනිත් කෙනාට පෙරලා නිඳා කරනවා, චෝදනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කියන ලද විවිධ ප්‍රමාණයේ අසත්පුරුෂයෝ ලෝකයට නිර්මාණය වෙන්නේ කුමක් නිසාද? අකතඤ්ඤතා, අකතවේදිතා, අකෘතඥ බව, අකෘතවේදී බව කියන මේ කරුණු දෙක මත තමයි මේ සියලුම අසත්පුරුෂයන් නිර්මාණය වෙන්නේ. අසත්පුරුෂ චින්තනය, අසත්පුරුෂ ආකල්පය, අසත්පුරුෂ ක්‍රියාපටිපාටිය ලෝකේ නිර්මාණය වෙන්නේ ඔය කාරණා දෙක මතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර ලෝකයේ යම්කිසි සත්පුරුෂයෙක් වේ නම්, සත්පුරුෂයෙක් නිර්මාණය වෙන සත්පුරුෂ චින්තනය, සත්පුරුෂ ආකල්පයක්, සත්පුරුෂ මනෝභාවයක්, සත්පුරුෂ ක්‍රියාකාරීත්වයක් මේ ලෝකේ ගොඩනගෙනවා නම් ඒ සියල්ල පදනම් වෙන්නේ කුමක් මතද? කෘතඥතාවයේ මත, කෘතවේදීතාවයේ මත. ඒතර මේ කෘතඥතාවයේ, කෘතවේදී බව පිළිබඳව කතා කරනකොට අපට හඳුනා ගන්නට පුළුවන් පියවර තුනක්. පළවෙනි පියවර තමයි අපි ප්‍රධාන වශයෙන්ම ගන්නේ හිතාමතා කල්පනා කරලා උත්සාහයෙන් අපට යමෙක් උදව් කළා නම් ඒක විශේෂ කොට අපට මතක තියෙන්නට ඕන, සිහි වෙන්නට ඕන, ඒක ප්‍රකට කරන්නට ඕන. ඒ තමයි පළවෙනි අවස්ථාව. ඒ කියන්නේ අම්මා තාත්තා අපි වෙනුවෙන් හිතාමතාම උත්සාහයෙන්ම කැපකිරීම කළා. ගුරුවරු හිතාමතා උත්සාහයෙන්ම අපට කැපකිරීම කළා. ඒවා අපට මතක තියෙන්නට ඕන. ඒක තමයි කෘතඥතාවයේ, කෘතවේදී භවයේ ඉහළම ස්වરૂපය. ඊළඟට දෙවැනි අවස්ථාව තමයි සමහර දේවල් හෝ පුද්ගලයෝ අපට හිතාමතා උත්සාහයෙන් උදව් කරලා නැහැ. හැබැයි
ඒ අවස්ථාවේ හැටියට අපට ඒක ලොකු උපකාරයක් වෙලා තියෙනවා අපේ සංවර්ධනයට, අපේ දියුණුවට, අපේ යහපැවැත්මට. ඒ කොහොමද? දැන් සමහර වෙලාවට මහ පොළව, සමහර වෙලාවට නෙමෙයි හැම විටම මහ පොළව අපට ස්වභාවයෙන්ම උපකාරකයි. ඒතර මේ ලෝකේ අපට පිහිටා සිටින්නට පුළුවන් වෙන්නේ, ගොඩනැගිලි ඉදි කරන්නේ, ගහකොළ වල උපකාරය තියෙන්නේ අපට යමක් වගා කරගන්නට පුළුවන් වෙන්නේ, දිවි පවත්වන්නට පුළුවන් වෙන්නේ මහ පොළොව නිසා. ඒතර මහ පොළොව අපට හිතාමතා උදව් කරනවා නෙමෙයි. හැබැයි ස්වභාවයෙන්ම අපට උපකාරක ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ඉරහඳ තාරකා, ජලය, වායුව, ගහකොළ මේ සියල්ලක්ම ඒවා හිතලා අපට උදව් කරනවා කියලා උදව් කරන්නේ නැති වුණාට ඒවා ස්වභාවයෙන්ම අපට උපකාරක ධර්ම. එතකොට අන්නේ උපකාරක ධර්ම වලින් අපට ලැබිච්ච උපකාරයත් අපි හිතලා කල්පනා කරලා ඒවටත් යම්කිසි ගරු කිරීමක් සත්පුරුෂයා තුල පවතිනවා. ඒක තමයි අපි අර මුලින් සිහිපත් කළේ අතීත කාලේ අපේ සංස්කෘතිය තුල තිබුණා ඒ විදිහට මහ පොළොව පිළිබඳව, ගහකොළ පිළිබඳව, සතා සිව්පාවා පිළිබඳව, පරිසරය පිළිබඳව, වායුව පිළිබඳව, ජලය පිළිබඳව, ඉරහඳ තාරකා පිළිබඳව අපට උපකාරක පොතපත උපකරණ පිළිබඳව ඒවා තමන් විසින්ම තමයි හදාගෙන තියෙන උපකරණ ආදී. නමුත් ඒ උපකරණ තමන් විසින් නිර්මාණය කළාට ඒක ස්වභාවයෙන්ම තමන්ට උපකාරක ධර්මයක්. ඒකෙන් තමන්ගේ දිවි පවත්ව ගන්න තමන්ට උදව් වෙනවා කියලා කෘතඥතාවයෙන්, කෘතවේදීතාවයෙන් ඒවා පිළිබඳව ගෞරවයෙන් කටයුතු කරන ගතිය. එතකොට අර යම්කිසි මිනිස්සෙක් අපට හිතාමතාම උත්සාහයෙන් උදව් කළා නම් ඒක තමයි හැබෑවටම ඔවුන් විසින් අපට කරන ලද යහපතක් හැටියට අපි තේරුම් අරගෙන ක්‍රියා කළ යුත්තේ. නමුත් කරන ලද යහපතක් හැටියට අපට ගන්න බැරි වුණත් ස්වභාවයෙන් සිද්ධ වුණු යහපතක් අපට වෙන්නට පුළුවන් පුද්ගලයන්ගෙන් හෝ ද්‍රව්‍යයන්. සමහර පුද්ගලයන්ගෙනුත් එහෙමයි. ඒගොල්ලෝ අපට හිතාමතා උදව් කරනවා කියලා එකක් නැහැ. පොදුවේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කාර්යභාරය ඉටු කරනවා. ඒගොල්ලන්ගේ වගකීම ඉටු කරනවා, ඒගොල්ලන්ගේ යුතුයකම ඉටු කරනවා. හැබැයි ඒ අය ඒ වගකීම තුළ, යුතුයකම තුළ නිවැරදිව පිහිටා සිටිය නිසා අපට යම් යම් ජයග්‍රහණයන් ලබන්නට ඒක අපට උදව්වක් වුණා. විශේෂයෙන් අපි ගැන හිතලා අපට උදව් කරන්න ඕන කියලා ඒවක් කරලා නැති වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ධර්මතාවය තුළ පිහිටලා හිටියා වෙන්නට පුළුවන්. ඉතින් අඩුතරමින් අපට පුළුවන් වෙන්නට ඕන දකින්න අම්මා තාත්තා අපට හිතාමතා උදව්වක් කළ බවක් අපට තේරෙන්නේ නැතිනම් අඩුතරමින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වගකීම යුතුයකම හරියට ඉටු කරපු නිසා තමයි අපට යහපතක් සිද්ධ වුනේ. ගුරුවරයා මුදලක් ගත්තා වෙන්නට පුළුවන්, වේතනයක් ලැබුවා වෙන්නට පුළුවන්. හැබැයි ගුරුවරයා ඒකත් අරගෙන හරියට ඒ ගුරු වෘත්තියේ ක්‍රියාත්මක නොවුනනම් ඒතකොට ඒත් අපට ඒ යහපත නැතුව යනවනේ. ඉතින් එහෙමනම් සමහර කෙනෙක් හිතාමතා විශේෂ කොට අපි ගැන සැලකිලිමත් වෙලා දේවල් නොකළා වුණත් ඒගොල්ලෝ Tamanගේ යුතුයකම, වගකීම, භූමිකාවට අදාළ වපසරිය හරියට හඳුනාගෙන තේරුම් අරගෙන කටයුතු කළ නිසා අපිට මෙන්න මේ යහපත සිද්ධ වුණා කියලා කල්පනා කරනවා. එහෙම හරි දකින්නට පුළුවන් නම් ඒවා විනාශ කරන්න නැතුව ඒවා රැක ගන්නට ඕන කියන අදහසක් Taman තුළ ඇති වෙනවා. ජලය අපිට පානයට උදව් වුණා. ඒ කියන බව අපි දන්නවනම් කොයිම අවස්ථාවකවත් ඒ ජලය විකෘති කරන්න, විනාශ කරන්න කටයුතු කරන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විනය ප්‍රඥප්ති පවා පනවලා තියෙනවා. මහණෙනි, පානීය ජලයෙහි පිරිසිදු ජලයට කෙල ගහන්න එපා. මල පහ කරන්න එපා. මූත්‍ර කරන්නට එපා. පිරිසිදු ජලයට. ඇයි ඒවා මිනිස්සෙයින්ට පානයට, පරිභෝජනයට උපකාර වෙනවා. ජලය අපේ ජීවිත රකින්න ඕන කියලා ඇවිල්ලා අපට උදව් කරන්නේ නැහැ. හැබැයි ඒ පිරිසිදු ජලය ලෝකේ තියෙන නිසා, තිබුණු නිසා තමයි අපි අද යහතින් ජීවත් වෙන්නේ. ඒ නිසා ජලය විනාශ කරන්න නැතුව, විකෘති කරන්න නැතුව රැක බලා ගන්නට, පරිස්සම් කර ගන්නට, ඒ වගේම අර පිරිමැස්මෙන් පරිහරණය කරන්නට සැලකිලිමත් වීම, ඒ පිළිබඳව කෘතවේදී වීමයි. ඒ පිළිබඳව කෘතඥ වීමයි. දැන් බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ සඳහා උපකාර වුණා ජයශ්‍රී මහ බෝධිය. ඒතර ජයශ්‍රී මහ බෝධිය බුදුහාමුදුරුවෝ පස්සෙන් ඇවිල්ලා උන්වහන්සේට බුදු වෙන්න උදව් කළේ නැහැ. උන්වහන්සේ තමයි ඒක හොයාගෙන ගියේ. හැබැයි හොයාගෙන ගිහිල්ලා එතන වාඩි වුණාට පස්සේ උන්වහන්සේට සකල ක්ලේශයන් ප්‍රහීන කරලා
සර්වඥතා ඥානය සාක්ෂාත් කරන්නට ඒ බෝධීන් වහන්සේ උන්වහන්සේට සහාය වුණා. ඒ සහාය වුණු නිසා ඒක තමන් පස්සෙන් ඇවිල්ලා හිතාමතා උදව්වක් කළේ නැති වුණාට ඒ බෝධීන් වහන්සේ තමන්ට බුද්ධත්වයේ නැමැති සුවිශේෂ කර්තව්‍ය සඳහා ස්වභාවිකව සහාය වුණු නිසා බුදුරජාණන් වහන්සේ දින 7ක් මුළුල්ලේ අනිමිස ලෝචන පූජාවෙන් පූජා කළා. ඒක නිකන් සුළුපටු කාරණයක් නෙවෙයි පින්නතුනේ. ඒ බුද්ධත්වය තුල ක්ලේශ ප්‍රහාණය තුල ක්ලේශ පරාජය තුල මාර පරාජය තුල මේ අනුසෝතගාමි ප්‍රවාහය තුල පටිසෝතගාමීව ඵලයක් අත්පත් කරගන්නකොට ඇතිවෙන කම්පනය, ඒ ඇතිවෙන විශේෂ ස්වභාවය සමනය කරලා යථා තත්ත්වයටපත් කළා. කුමක් සඳහාද? ඒ බෝධීන් වහන්සේ Tamanට උදව් කළා වගේම ඒ බෝධීන් වහන්සේ තව බොහෝ කාලයක් නිරුපද්‍රිතව රැකෙන්නට ඕන. ඇත්තටම බුදුරජාණන් වහන්සේ එතෙන්දි කරන්නේ අර ආයුර්වේද ප්‍රතිකාර කරනකොට සමහර වෙලාවට විස සහිත ලේ යම් තැනක එකතු වෙලා තියෙනවා නම් ආයුර්වේද වෙදකමෙහි පාවිච්චි කරනවා අර බෙහෙත් කූඩැල්ලෝ කියන කූඩැල්ලෝ අරගෙන ඒ කූඩැල්ලෝ අර විස ලේ තියෙන තැනින් තියනවා අර විස ලේ ටික උරන්න. එතකොට කූඩැල්ලක් දත ගහලා අර ලේ ටික ඔක්කොම උරනවා. ඊට පස්සේ අර වෙද මහත්තයා සැලකිලිමත් වෙනවා මොකක් කරන්නද? ඒ කූඩැල්ල ලවා ලේ ටික වමාරවලා ඊට පස්සේ කහදියර ආදී ඖෂධ දියර වලින් සෝදලා පිරිසිදු කරලා පිරිසිදු වතුරෙන් හොදලා ආපහු ජලයට මුදා හරින්නට සැලකිලිමත් වෙනවා. ඇයි දැන් මේ කූඩැල්ල ඇවිල්ලා අපට උදව් කළේ නැහැ. අපි තමයි මේ කූඩැල්ල උපකාරයට යොදාගත්තේ. හැබැයි යොදාගත්තා වගේම අර විසලේ උගේ ශරීරගත වුණොත් ඌ වැඩිකල් ජීවත් වෙන්නේ නැහැ. ඒ සතා මැරෙන්න පුළුවන්. එතකොට අපට මරණයෙන් බේරෙන්න ඒ සතා අපට උදව් කළා. උදව් කළා කියන්නේ ඒ කූඩැල්ල ඇවිල්ලා උදව් කළේ නැහැ. අපි තමයි උදව්ව ගත්තේ. හැබැයි අපි උදව්ව ගත්තා වුණත් අපි සැලකිලිමත් වෙන්නට ඕන. මගේ රෝගය සුව කරගන්නට උපකාර කරපු ඒ සතා අකාලේ මැරෙන්නේ නැතුව ඌටත් දිගු කලක් ජීවත් වෙන්නට උදව් කරන්න. අන්න ප්‍රත්‍යඥතාවයේ කෘතවේදීව. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයේ සඳහා සහාය වුණා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ස්වභාවික පරිසරය. නමුත් උන්වහන්සේ බුද්ධත්වයේදී ඇතිවෙන කම්පනය, ඒ විශේෂතාවය ඒ ගහකොළ වලට දරන්න පුළුවන් කමක් නැහැ. පරිසරයට දරන්න පහසු නැහැ. ඒ නිසා උන්වහන්සේ නේත්‍ර දල්වාගෙන උන්වහන්සේගේ නේත්‍ර දෘෂ්ටියෙන් එතන යලි යථා තත්ත්වයටපත් කරලා සමතුලිත කරලා අර ගහකොළ පරිසරය ආදිය ස්වභාවිකව පවතින්නට උන්වහන්සේ සහාය වෙනවා. හරියට අර කූඩැල්ල විසලේ උරා බොල් බීලා ශරීරය පිරිසුදු කරන්න උදව් කළාම ඒ සතා මැරෙන්නේ නැති වෙන්න ඌට අවශ්‍ය ප්‍රතිකාර ටික කරලා කරුණා මෛත්‍රියෙන් මුදා හරින්න වගේ බුදුරජාණන් වහන්සේ ක්‍රියාත්මක වුණා. ලෝකෙටම ආදර්ශයක් සපයමින් ඒ පරිසරය යථා තත්ත්වයටපත් කරලා සමතුලිත කරලා කෘතවේදීත්වයේ දක්වන්නේ. එතකොට මේවා ඊටාම සුවිශේෂ කාරණා. ඇයි දැන් හිතාමතා යම් කෙනෙක් අපිට උදව්වක් කළා නම් ඒක අපි මතක තියාගන්න ඕන. හැබැයි ඒකවත් මතක තියා නොගන්නා ලෝකයක ඒ හිතාමතා කළ උපකාරය පවා අමතක කරන, ඒක ලඝු කරන, ඒක නිෂේධ කරන, ඒකම Tamanට කරපු අපරාධයක් හැටියට පෙරලා චෝදනා කරන ලෝකයක ගහකොළ පරිසරය, මහ පොළව ජලය, ඉරහඳ තාරකා මේවයින් අපට ලැබෙන සහයෝගය පිළිබඳ කෘතවේදී වෙන්නට පුළුවන් නම් ඒක සුවිශේෂ වූ සත්පුරුෂ ධර්මයක් කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. වෙනතුනි දැන් අපි මෙතනදී තේරුම් ගන්නට ඕන අනිත් කාරණේ තමයි මේවා කිරීම තුල හෝ නොකිරීම තුල ඒ විශේෂතාවය ඇති වෙන්නේ අපේ సంతානය තුලයි. දැන් අපි හිතමු අම්මා තාත්තගේ ගුණයක් තිබුණා හෝ නොතිබුණා හෝ අම්මා තාත්තා අපට කරපු උදව්ව අපි කෘතවේදීව සිහි කරලා ඒක අගය කරනකොට ඒකේ යහපත වෙන්නේ අම්මා තාත්තට නෙමෙයි Tamanටමයි. Taman තුලයි සත්පුරුෂ බව මතුවේ. Taman තුලයි ගුණවත් බව මතුවෙන්නේ. Taman තුලයි මනුෂ්‍ය ධර්ම මතුවෙන්නේ. ඒකේ යහපත වෙන්නේ Tamanටමයි. හැබැයි ඒකෙම අනිත් පැත්ත අපි මතක තියාගන්න ඕන. අම්මා තාත්තා තුල ගුණ තිබුණත් නැතත් ඒ Tamanට කරපු උපකාරය නිෂේධ කරනකොට ඒක ලඝු කරලා සලකනකොට ඒක
සම්පූර්ණ වහලා දානකොට එහෙම නැත්නම් ඒක Tamanට කරපු අපරාධයක් හැටියට චෝදනා කරනකොට ඒකෙන් වෙනසෙන්නේ අම්මා තාත්තා නෙමේ Tamanගේ චිත්තසංතානය. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඒක අසත්පුරුෂ ධර්මයයි. ඒක අසත්පුරුෂ භූමියයි. ඒ චින්තනය තුළින් තමයි අසත්පුරුෂයා නිර්මාණය. ඒ චින්තනය තුළින් තමයි අසත්පුරුෂ භව සැකසෙන්නේ. අසත්පුරුෂ භවට පදනම හැදෙන්නේ. ඒ චින්තනයෙන් ඒ ආකල්පය. එතකොට ලෝකය පිළිබඳව අපි හිතන පතන විදිහ මත manussත්වයේ නිර්මාණය වෙන්නට පුළුවන්. නොමිනිස්කම් නිර්මාණය වෙන්න පුළුවන්. අපි ලෝකය ගැන හිතන පතන විදිහ මත සත්පුරුෂ භව නිර්මාණය වෙන්නට පුළුවන්. අසත්පුරුෂ භව නිර්මාණය වෙන්න පුළුවන්. එතකොට අපි කොහොම හිතුවත් ලෝකයේම තමයි. දැන් බුදුරජාණන් වහන්සේට බෝධිය උපකාර කළා කියලා බුදුරජාණන් වහන්සේ සිතුවත් නොසිතුවත් ඉතින් බෝධියමයි. හැබැයි ඒ උන්වහන්සේ හිතන විදිහත් එක්ක තමයි උන්වහන්සේ කෙබඳු කෙනෙක්ද කියන එක ලෝකෙට ප්‍රකට වෙන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව කෙනෙක් අපට කළ උදව්ව උත්සාහයෙන් අපට උපකාරයක් කළා නම් කැප වුණා නම් ඒක දන්නා බව ඒක සිහි කරන බව ඒක ප්‍රකට කරන බව උදාාර සත්පුරුෂ ධර්මයක් වෙනවා. අපට හිතාමතා පස්සෙන් ඇවිල්ලා වෙහෙසිලා අපට උදව් කළේ නැති වුණත් ඉරහඳ තාරකා ගහකොළ ඇලදොල පිරිසිදු ජලය මහ පොළව මේ සියල්ල ඊළඟට කුරා කුහුඹුවන් පවා අපි මීට ඉහතදිත් සිහිපත් කරලා තියෙනවා. අපි ඖෂධ හැටියට මී පැණි ටිකක් පරිහරණය කරන්නේ මීමස්සන් හිටිය නිසා. එතකොට මීමැස්සා පැණි හදන්නේ අපි වෙනුවෙන් නොවෙන්න පුළුවන්. නමුත් ඌ පැණි හදපු නිසායි අපට ඖෂධයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපට සෑම ගහකම ඵල දරන්නේ ඒ මල් පරාගණය වෙන නිසා. එතකොට කෘමි සත්තු ඇවිල්ලා ඒවා පරාගණය කරන්නේ අපට ගෙඩි හදලා දෙන්නට නොවේ තමයි. ඒක ඒගොල්ලන්ගේ ආහාරය සම්පාදනය කර ගැනීම ඒගොල්ලන්ගේ ක්‍රියාවලිය. හැබැයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන නිසා තමයි අපට ඵල ලැබෙන්නේ. එතකොට ඒ අය හිතලා මතලා අපට උදව් කළේ නැති වුණාට ඒ සතුන් නිසා තමයි අපි ජීවත් වෙන්නේ කියන බව දැනගන්නකොට අපි මේ ලෝකයේ සමතුලිත බව විනාශ කරන්න නැතුව ආරක්ෂා කරන්නට අපි උත්සාහවත් වෙනවා පෙළඹෙනවා. මේ ගහකොළ නිසා තමයි අපි හුස්ම ගන්න කියලා දැනගත්තාම එතකොට ගහකොළ අපට හුස්ම ගන්න ඔක්සිජන් හදනවා නෙමෙයි ඒක ගහකොළවල ස්වභාවය. නමුත් ඒක තේරුම් ගත්තන් පස්සේ අපි ඒවා විනාශ වෙන්නට නොදී සුරක්ෂිත කරගන්න, රැක ගන්නවා, ආරක්ෂා කරගන්නවා, පවත්ව ගන්නවා, නඩත්තු කරගන්නවා, දියුණු කරගන්නට වෑයම් කරනවා. අන්න ඒ විදිහට පින්නතුනේ අපට උත්සාහයෙන් උදව් උපකාර නොකළා වුණත් ඒ සියල්ල පිළිබඳව කෘතවේදීත්වයෙන් සංවේදී බවින් සත්පුරුෂ ස්වභාවයෙන් සිටිය යුතු කල්පනා කළ යුතු බවයි බුදුදහමේ අපට පෙන්වා දෙන්නේ. ඒකට හොඳම ආදර්ශය තමයි බුදුරජාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාව. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි අපිට හඳුනා ගන්න පුළුවන් සමහර වෙලාවට තව කෙනෙක් අපට විනාශයක් විපතක් කරන්නට උත්සාහ කරනවා. ඒ තැනත්තගේ චේතනාව තියෙන්නේ අපිට අනර්ථයක් කිරීම. හැබැයි අපි උත්සාහයෙන් ඒක අපේ යහපත සඳහා යොදවා ගන්න. එතකොට සමහරලාට ද්‍රව්‍යත් එහෙම වෙන්න පුළුවන්. වස විස ආදී අපට උදව් කරන්නට හැදිලා නැහැ. හැබැයි අපි ඒකෙන් යම්කිසි යහපතක් සිද්ධ කරගන්නවා. අකුසල කර්ම විපාක, දුක් පීඩා ඒවා අපට හොඳක් නෙමෙයි. ඒකෙන් අපට පීඩාවක් අපහසුාවක් ඇති වෙන්නේ. හැබැයි ඒකම පාදක කොටගෙන ලෝක ස්වභාවයේ තේරුම් ගන්නට යථාර්ථය අවබෝධ කරගන්න මේ ලෝකයේ තියෙන ආදීනව දකින්න ප්‍රඥාව උපදවා ගන්න අපි ඒවා උපකාර කරගන්න. දැන් එතකොට එතන තියෙන්නේ අපි තුල පවතින දක්ෂතාවය. හැබැයි ලෝකේ සමහර අය කෘතවේදී බව කෘතඥතාවය ගැන කතා කරනකොට ඒ පැත්ත ගැනත් සිහි කරන නිසායි අපි විශේෂයෙන් ඒක මතක් කළේ. දැන් සමහරු කියනවා දේවදත්ත හාමුදුරුවන්ටත් ගරු කරන්න ඕන. මොකද දේවදත්ත කෙනෙක් නිසා තමයි බුදු කෙනෙක් ලෝකෙට නිර්මාණය වෙන්නේ. ඒ නිසා දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ විශේෂ චරිතයක්. ඒ තැනත්තත් ගරු කළ යුත්තේ කියලා සමහර වෙලාවට ඇතම් ස්වාමින් වහන්සේලා පවා කියනවා අපට ඇහිලා තියෙනවා. දේවදත්ත හාමුදුරුවෝ මේ බුදු කෙනෙක් හදන්න ඕන නිසා මම මේ හැප්පෙනවා ගැටෙනවා කියන එකක් දේවදත්ත හාමුදුරුවන්ගේ මනසේ තිබුණේ නැහැ. ඔහු තුල තිබුණේ දුෂ්ටකම, වෛරය. එතකොට තථාගතයන් වහන්සේ එහෙම නැත්නම් මහබෝසතාණන් වහන්සේ අභිබව යටපත් කරලා Taman නැගී සිටීමේ ඕනකම. ඒතර මහබෝසතාණන් වහන්සේ සතු ප්‍රඥාව, වීර්ය, අදිෂ්ඨානය,
කරුණා මෛත්‍රිය හේතු කොටගෙන උන්වහන්සේ ඒ විකෘතිය හමුවේ ශක්තිමත්ව තමන්ගේ මනස පුහුණු කළා. හැබැයි එහෙම පුහුණු කළ පමණින් අර අසත්පුරුෂයාට ගරු කරන්න ඕන, අගය කරන්න ඕන කියලා අපිට හිතන්න පුළුවන් කමක් නැහැ. මොකද එහෙම වුණොත් එහෙම අසත්පුරුෂකමයි ලෝකේ රජයන්නේ. එහෙමනම් අසත්පුරුෂයෝ ලෝකේ ඉන්න ඕනේ අනිත් අයට හොඳ වැඩ කරන්න වගේ වැරදි අදහසක් අපි සමාජගත කළා වෙනවා. එහෙමනම් මොකද්ද අපි මේ බඳු තැන්වලදී කළ යුත්තේ? අසත්පුරුෂයන් නැසන එකද? බුදුරජාණන් වහන්සේකට හොඳම විසඳුම, හොඳම පිළිතුර ආදර්ශයෙන් සැපයුවා. Tamanට යම්කිසි කෙනෙක් හානි කරනවා නම් ඒකෙන් Taman විනාශ වෙන්නේ නැතුව රැකෙන්නත් ඕන. අනිත් කෙනා එතනින් මොදවා ගන්නට වෑයම් කරන්නටත් ඕන. එතකොට ඒක තමයි අපිට එතනදි කරන්න පුළුවන් ලොකුම උපකාරය. සත්පුරුෂ ධර්මයේ ඒතනත්තාට කෘතවේදී වෙන්නට දෙයක් නැහැ. ඒතනත්තාට කෘතඥ වෙන්නට දෙයක් නැහැ. මොකද ඒතනත්තා සත්භාවයෙන් අපිට කරපු දෙයක්වත් නැහැ. ඒ වගේම ස්වභාවයෙන් අපට ලැබුණු දෙයක්වත් නැහැ. අපි ඒ ලැබුණු දේ උත්සාහයෙන් අපේ යහපත සඳහා යොදාගත්තා. එතකොට එතන තියෙන අපේ සංස්කරණය. දේවදත්ත හාමුදුරුවන්ගේ ක්‍රියාපටිපාටිය ස්වභාවයෙන් බෝසතාණන් වහන්සේට උදව් වුණේ නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් යම්කිසි රෝගයක් වැළඳෙනවා. එතකොට ඒ රෝගය කය විනාශ කරන්නටයි හේතු වෙන්නේ. කය දුර්වල කරන්නටයි හේතු වෙන්නේ. හැබැයි අපිට ඕන නම් පුළුවන් ඒ රෝගය පාදක කොටගෙන හිත ශක්තිමත් කරගන්න. ඉවසීම පුරුදු කරන්න, දරා ගැනීම පුරුදු කරන්න, චිත්ත අධිෂ්ඨානය පුරුදු කරන්න. ඒ රෝගය නිසාම ජීවිතයේ යථා ස්වභාවය දකින්න, අස්තිරතාවය, අනිත්‍යතාවය දකින්න, මරණය ගැන සිහි කරන්න. එහෙම සිහි කරලා අපිට ලෝකීය යථාර්ථය දකින්න රෝගයම උදව්වක් කරගන්න පුළුවන්. ඒතර රෝගය කියන එක අපි වර්ණනා කළ යුතු, අගය කළ යුතු දෙයක් නෙමෙයි. ඒ රෝගයේ වැළඳුනේ යම්කිසි සාංශාරික අකුසල කර්ම විපාකයක් නිසා නම් අනේ අකුසල කර්ම විපාක බොහොම හොඳයි. ඒක නිසා තමයි අද අපි මේ ශක්තිමත්ව වැඩිලා තියෙන්නේ කියලා. එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. දැන් මහබෝසතාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. දුෂ්කර ක්‍රියා කළේ සසරේ කරන ලද අකුසල කර්මයක් විපාක දීම වශයෙන්. අවශේෂ අනෙකුත් මහබෝසත්වරුත් දුෂ්කර ක්‍රියා කාලයක් ගත කරනවා. බොහොම කෙටි කාලයක්. දවස් කීපයක්, සති කීපයක්, මාස කීපයක් වෙන්න පුළුවන්. ගෞතම බෝසතාණන් වහන්සේ අවුරුදු 6ක්ම දුෂ්කර ක්‍රියා කරන්නට වෙන්නේ මොකක් නිසාද? සසරේ කරන ලද අකුසල කර්ම විපාකයක් නිසා. එතකොට නමුත් ඒ අකුසල කර්ම විපාකයෙන් උන්වහන්සේ ප්‍රයෝජනයක් ගත්තා. මොකද්ද ගත්ත ප්‍රයෝජනේ? ඒ අවුරුදු 6 මුළුල්ලේම දුෂ්කර ව්‍රත අනුගමනය කරලා ලෝකේ පවතින තාක් සියලුම අත්කිලමතානුයෝගයේ පරතරට ප්‍රගුණ කරලා ඒ දුෂ්කර ක්‍රියා සමය අවසන් වෙනකොට, අකුසල කර්මයේ ගෙවි අවසන් වෙනකොට උන්වහන්සේ විශාරද භාවයටපත් වුණා. මොකක්ද? ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. නිවන් දකින්න අපේක්ෂා කරන කෙනෙක් සේවනයේ නොකල යුතු අන්ත දෙකක් තියෙනවා. ඒ අන්ත දෙකෙන් එකක් තමයි මේ අත්කිලමතානුයෝගයක දුක පිණිස පවතිනවා. අනරියෝ අනත්ත් සංහිතෝ, අනාර්ය වූ අනර්ථය පිණිස පවතින ප්‍රතිපදාවක් කියලා උන්වහන්සේට දෙවියන් බඹුන් මරුන් හමුවේ සිංහනාද කරන්නට පුළුවන් උනේ මොකක් නිසාද? අර අකුසල කර්මයේ විපාක දෙන කාල සීමාවේ ඒ අකුසල කර්ම විපාකයම මේ පරේෂණය සඳහා උන්වහන්සේ යොදාගත්තු නිසා. එහෙමයි කියලා උන්වහන්සේ දේශනා කළොත් අකුසල කර්මය තමයි මට මේවා අවබෝධ කරගන්න උදව් වුනේ. නිසා අකුසල කර්මයට ගරු කරන්නට ඕන කිව්වොත් ඒක නිවැරදි කතාවක් නෙමෙයි. ඒ කෘතඥ වෙන, කෘතවේදී වෙන ඥාන සංප්‍රයුක්ත ක්‍රමය නෙමෙයි. ඒ නිසා මේ කාරණයක් අපි මෙතනදිම සිහිපත් කළේ සමහර කරුණු වලදී අගතිගාමී වෙන අවස්ථා අපි දකිනවා. දැන් අර ගුණය නොසලකා හරලා ඒක නිෂේධ කරලා අසත්පුරුෂයෙක් හැටියට ක්‍රියා කරනවා වගේ මෙතනත් ඉන්නේ, එතන සිද්ධ වෙන්නේ අන්තගාමී බවක්නේ. අන්න ඒ වගේම අපේ සමාජයේ පෙනෙනවා මේ හොඳ දේවල් අගය කරන්න ගියාම හොඳ කියලා හිතාගෙන ලෝකේ තියෙන අසත් ධර්ම, පාප ධර්ම, අකුසල ධර්ම, දුර්ගුණ, දුර්ජන ස්වභාවයන් ඒවා මතු කරලා ඒවත් අගය කරන්න ඕන වගේ කතාවක් සමහර විට සමාජගත කරනවා. ගිහි පැවිදි දෙපිරිසම යම් යම් හේතු නිසා ඒ බඳු තත්ත්වයන් ප්‍රකාශ කරන අවස්ථා අපට ඇහිලා තියෙනවා. ඒ නිසායි මේ කාරණේ අපි මෙතනදී සිහිපත් කරන්නේ යම් කිසි පුද්ගලයෙක් අපට අනර්ථයක් කරන්න, විනාශයක් කරන්න, අපරාධයක් කරන්නට ක්‍රියාත්මක වෙනකොට අපේ දක්ෂතාවයෙන් අපි ඒක යහපතට හරවා ගත්තොත් එතනදී අපි ඒ තනත්තාට ගරු කිරීම, අගය කිරීම නෙවෙයි කළ යුත්තේ.
අපි ඒකෙන් විනාශ නොවි රැකෙනවා වගේම ඒතනත්තාත් ඒන් විනාශ නොවි රැක ගන්නට අපිට පුළුවන් හැටියට සහාය. එතකොට යම්කිසි කෙනෙක් අසත්පුරුෂයෙක් හැටියට අපට අනර්ථය කරන්නට උත්සාහ කරනවා නම් විනාශය කරන්නට උත්සාහ කරනවා නම් අයහපත කරන්නට උත්සාහ කරනවා නම් අපේ යහපත වළක්වන්නට පරිහානිය පිණිස ක්‍රියා කරනවා නම් ඒතනත්තාගෙන් අපි විනාශ වෙන්නේ නැතුව රැකෙන්නටත් ඕන. ඒ වගේම ඒතනත්තා ඒ දුර්වලකමින් මුදවා ගන්නට ඒ පාප ධර්මයෙන් අසත් ධර්මයෙන් මුදවා ගන්නට වෑයම් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ නැත්නම් බෝසතාණන් වහන්සේ දේවදත්ත පිළිබඳව පිළිපදින්නේ එහෙමයි. ඒ වගේම අවශේෂ තමන්ට හානි කරන විපත් කරන සියලු දෙනා පිළිබඳව උනත් බුදුරජාණන් වහන්සේ පිළිපදින්නේ විදිහයි. ඒගොල්ලෝ විනාශ නොවි රැකෙන තැනට අවශ්‍ය පසුබිම සකස් කරලා තිබෙනවා. ඒ නිසා අපට පුළුවන් අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒ වගේ අසත්පුරුෂයෙක් දැක්කහම පාපතරයෙක් දැක්කහම ඒ පුද්ගලයා ගැන නොසලකා හරින්න නැතුව වෛරයක් ක්‍රෝධයක් ඇති කරගන්න නැතුව මේ මිනිහා මට විනාශයක් කරන්නයි උත්සාහ කළේ අපරාධයක් කරන්නයි උත්සාහ කළේ මම දක්ෂ නිසා ඒක හොඳ පැත්තට යොදාගත්තා කියලා අනිත් පුද්ගලයාට ගැටෙන්නේ නැතිව අනිත් පුද්ගලයා අමුතුවෙන් අගය කරන්න දෙයක්වත් නැහැ එතන. හැබැයි ගැටෙන්නේ නැතිව ඒ පුද්ගලයාටත් ඒ දුර්වල තත්ත්වෙන් නැගී සිටින්න උදව් කරන්න පුළුවන් නම් ඒක වඩාත් උසස් සත්පුරුෂ ධර්මයක්. බුදුදහමේ බුදුරජාණන් වහන්සේ උගන්වනවා සත්පුරුෂයා සහ සත්පුරුෂතර කියලා කියන්නේ වඩාත් උසස් සත්පුරුෂයා. ඒතර වඩාත් උසස් සත්පුරුෂයා වෙන්නේ කවුද? අනිත් කෙනත් වරදින් මුදවලා අයහපතින් මුදවලා යහපතෙහි යොදවන්නට වෑයම් කරන තැනැත්තා තමයි සත්පුරුෂතරයා කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ වඩා වැඩි, වඩා උසස් සත්පුරුෂයා. ඉතින් අපට සත්පුරුෂයෙක් වෙන්නට පුළුවන් අපට කළ උදව්ව සිහි කරගෙන, අපට කළ උදව්ව මතක තියාගෙන, ඒ උපකාරය පිළිබඳව අපට කෘතවේදීව කෘතඥතාවයෙන් කටයුතු කරන්න පුළුවන් නම්, ඒ වගේම කළ ගුණ සලකන්නට පුළුවන් නම් අපට සත්පුරුෂයෙක් වෙන්නට පුළුවන්. හැබැයි අපට ගුණයක් යහපතක් කළේ නැති, උදව්වක් කළේ නැති, අපට අයහපත අනර්ථය අපරාධ කරන්නට හදන පුද්ගලයා පිළිබඳවත් ඒන් අපි විනාශ වෙන්නේ නැතුව රැකෙනවා වගේම ඒ පුද්ගලයාත් ඒ වරදින් මුදවා ගන්නට අපට කරුණා මෛත්‍රියෙන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් අපට වඩා උසස් සත්පුරුෂයෙක් හැටියට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් කියන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් මේ කාරණා වටහා ගත්තන් පස්සේ අපට සත්පුරුෂ ධර්මයේ පිහිටනවා වගේම වඩා උසස් සත්පුරුෂයෙක් වෙන්නට වෑයම් කරන්නට පුළුවන්. ඒතර සත්පුරුෂ ධර්මයේ පිහිටන තැනැත්තාගේ විශේෂ ගති ලක්ෂණයක් තමයි තමන්ට කළ උදව්ව උපකාරය සිහි කරලා නිකන් ඉන්නේ නැහැ. ඒක ප්‍රකට කරනවා. ඒක ප්‍රකට කිරීම වශයෙන් කිහිප ආකාරයකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එකක් තමයි ස්තුති කිරීම, ඊළඟට ගරු කිරීම, ඊළඟට යම් යම් ආකාරයෙන් සමාජයේ ප්‍රසිද්ධියේ අගය කිරීම. එහෙමත් නැත්නම් Tamanට පුළුවන් ඒ Tamanට උදව්වක් උපකාරයක් කළ කෙනාට නැවත උපකාරයක් අවශ්‍ය වෙන තැනදී ප්‍රත්‍යුපකාර කරන්නට. ඒක ඊටාම උසස් ධර්මයක් හැටියට බුදුදහමෙහි පැහැදිලි කරනවා. ඒතර Tamanට උදව් කළා වගේම තමනුත් උදව් කරන්න ඕන. ඇයි මේ ලෝකයේ පවතින්නේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය, අන්‍යෝන්‍ය උපකාරය. මේ ලෝකයේ දේවල් එකින් එකට ප්‍රත්‍ය වෙන ක්‍රම තියෙනවානේ. සූවිසිපට්ඨානේ පැහැදිලි කරන්නේ ප්‍රත්‍ය වෙන ක්‍රමනේ. ඒතර ඒ අතර අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය, අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වීම. එහෙම නැත්නම් පුරේජාත පශ්චාත්ජාත වශයෙන් ප්‍රත්‍ය වීම. කලින් උදව් කරනවා, එහෙම නැත්නම් පසුව උදව් කරනවා. මව්පියෝ අපට කලින් උදව් කළා. අපේ ජීවිත ගොඩනගාන. අපට පුළුවන් පසුව ඒ මව්පියන්ට උදව් කරන්න. ඇයි ඒගොල්ලෝ දුර්වල වෙනකොට, වයෝවෘද්ධ වෙනකොට ඒගොල්ලොත් නැවත උපකාර අවශ්‍ය තත්වයකටපත් වෙනවා. කුඩා අවදියේදී අපට උපකාර ඕන වුණා. ඇයි අපේ වැඩ කටයුතු අපිට කරගන්නට විදිහක් නැහැ. අපිට තේරෙන්නේ නැහැ. අපිට ඒ සඳහා ශක්තිය නැහැ. ඒ අවස්ථාවේදී මව්පියෝ අපට උදව් කළා. ගුරුවරු අපට මඟ පෙන්වුවා. දැන් ඒ අය වයෝවෘද්ධ වෙනකොට, ඒ අය දුර්වල වෙනකොට අපට පුළුවන් ඒ අයට උදව් කරන්න, උපකාර කරන්න. හැබැයි මේ උපකාර කිරීමත් අපිට දෙවිධයකින් කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කොහොමද? අම්මා තාත්තා අපට උදව් කළේ කණ්ඩා දින්න ඉන්න හිටින්න
ලෙඩට දුකට බෙහෙත් හේත් සම්පාදනය කිරීම ආදී වශයෙන් භෞතික උපස්ථානයක් විතරක් නෙමෙයි අපට කළේ. දරුවෙක් හදනවා කියන්නේ කිරි පෙව්වා, කණ්ඩ දුන්නා, අඳින්න දුන්නා, ඉගැන්නුවා කියන එක විතරක් නෙමෙයි. බුදුදහමේ පෙන්නනවා පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති. අම්මා තාත්තා අපට උදව් කරන ප්‍රධානම ක්‍රම දෙකක් තමයි අයහපතින් වැළැක්වීම, යහපතෙහි යෙදවීම. එහෙම කරලා තමයි අපි මිනිස්සෙයින් බවට පත් කරන්නේ. තිරිසන් සතෙක් වුණත් තමන්ගේ පැටවුන්ට ක්ෂීරපායි සතෙක් නම් කිරි පොවනවා. වෙනත් සතෙක් නම් කුඩා කාලේ අර සතාට මොනවා හරි කන්න ගෙනල්ලා දෙනවා. එතකොට ඒක පොදු සත්ව ගතියක් මව්පියන් දරුවන්ව ආහාර පාන ආදී පෝෂණය කරන බව. එතකොට අපේ මව්පියෝ පොදු ටිකක් කළා. ඊට අමතර ටිකක් අපි වෙනුවෙන් කළා. ඒ නිසායි අද අපි මිනිස්සු වෙලා ඉන්නේ. කුමක්ද? මනස උසස් කරන්නට අවශ්‍ය මූලික පදනම අයහපතින් වළක්වලා යහපතෙහි යෙදෙව්වා. එහෙමනම් ඒ බඳු මව්පියන්ට ප්‍රත්‍යපකාර කරනකොට ප්‍රත්‍යපකාර කියලා කියන්නේ කෘතවේදී බව, කෘතඥතාවය තියනවා වගේම ඒ අයට යම් උදව්වක් ඕන වෙච්ච වෙලාවක ඒ අපට කළ උපකාරය සිහි කරලා කෘතවේදීව අපට පෙරලා උපකාර කරන්නට පුළුවන් නම්, අනුග්‍රහ කරන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රත්‍යපකාරයයි කියන්නේ. එතකොට අම්මා තාත්තා අපට කය පෝෂණය කරගන්න විතරක් නෙමෙයි සිත පෝෂණය කරගන්න අම්මා තාත්තා අපට උදව් කළා. ඒ උදව් කරපු නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අම්මා තාත්තට ප්‍රත්‍යපකාර කරනකොට කන්න අඳින්න දෙන එක, ඉන්න හිටින්න දෙන එක, ලෙඩට දුකට බෙහෙත් හේත් දෙන එක, උපස්ථාන කරන එක විතරක් ප්‍රමාණවත් නෑ. ඒ මව්පියන්ටත් උදව් කරන්න ඕන සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා කියන ගුණ දියුණු කරගන්න. ඇයි ඒ අයත් අපට උදව් කළා ගුණ දියුණු කරගන්න. අපිත් ඒ අයට උදව් කරන්න ඕන ගුණ දියුණු කරගන්න. එතකොට ගුරුවරු අපට උදව් කළා හොඳ නරක තේරුම් අරගෙන වැඩෙන්න. අපි ලොකු මහත් වෙනකොට, වැඩිහිටියන් වෙනකොට ඒ අයට උදව් කරනවා වගේම ඒ අයටත් කුසලයේහි පිහිටන්, ගුණධම්හි පිහිටන්, සිල් සමාදන් වෙන්න, භාවනා කරන්න පුළුවන් හැටියට අපට උදව් කරන්න පුළුවන් නම් ඒක ඊටාම උසස් වූ ප්‍රත්‍යපකාරයක්. ඒ බඳු අය තමයි මව්පියන්ට උපස්ථාන කළා වෙන්නේ, ණයෙන් නිදහස් වුණා වෙන්නේ, අතිරේක සංග්‍රහයකුත් කළා වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ කාරණේ දිහා බැලුවහම අපට පැහැදිලිව පෙනෙනවා මේ ප්‍රත්‍යපකාර කිරීම. එහෙම නැත්නම් කෘතඥතාවයේ කෘතවේදී බවත් එක්කලා ප්‍රත්‍යපකාරයත් එකතු වුනහම ලෝකයට මහා යහපතක් කරන්නට පුළුවන්. මෙතෙක් පැවතුණු යහගුණ හොඳ ධර්ම තව බොහෝ කාලයක් ලෝකේ පවත්වාගෙන යන්නට අපට උදව් කරනවා. එතකොට කෘතඥ භාවය මත තමයි එකල ගුණය කළ උදව්ව අපට සිහි වෙන්නේ. කෘතවේදී බව මත තමයි අපිව විවිධ ක්‍රමවලින් ප්‍රකට කරන්නේ. ඒ ප්‍රකට කරනකොට ඒක සමාජයට ලොකු ආදර්ශයක්. අනිත් අයත් ගුණ අගය කරන්නට පෙළඹෙනවා. එහෙම අපට බෝ කරන්නට පුළුවන් හොඳ දේවල්. අර අසත්පුරුෂ ධර්ම බෝ කරනවා වගේ, වස විස විස බීජ ලෝකේ පතරවලා බෝ කරනවා වගේ අපට සත්භාවයන්, ගුණ ධර්ම, නිවැරදි චින්තනය, සත්පුරුෂ ධර්ම උත්සාහ කළොත් අපට අරතරම්ම බැරි වෙන්න පුළුවන්. හැබැයි ටිකක් හරි අපට ලෝකේ බෝ කරන්න පුළුවන්. ඒ නිසා කෘතඥතාවය තමන් තුළ ගුණ අවදි වෙන්නට හේතු වෙනවා. කෘතවේදීතාවය ඒ කියන්නේ කළ ගුණය ප්‍රකට කිරීම බොහෝ දෙනා ගුණ දහමට නැඹුරු කරන්නට හේතුවක් වෙනවා. ඒ කියන්නේ අනිත් අයත් දකිනවා අම්මා තාත්තට ගරු කරන විදිහ, අම්මා තාත්තට සලකන විදිහ, අම්මා තාත්තා අගයන විදිහ, ගුරුවරුන් අගය කරන විදිහ, ඒ වෙනුවෙන් උත්සව පවත්වන විදිහ අනිත් අය දකිනකොට අනිත් අය තුලත් ඇත්තටම මෙහෙම යහපතක් අපිට මේ අයගෙන් වුණා නේද කියලා හිතන්න, කල්පනා කරන්න කෘතඥතාවයක්, කෘතවේදීතාවයක් අවදි වෙන්නට එය ආදර්ශයක් වෙනවා. ඒ වගේම අපිට ප්‍රත්‍යපකාර කරන්නට පුළුවන් නම් ඒකෙන් තව දෙයක් සිද්ධ වෙනවා. ඒ කුමක්ද? තමන්ට උදව් කළා වගේම මේ යහ ගුණ ලෝකේ බොහෝ කාලයක් පවත්වගෙන මේ සදාචාර සම්පන්න වැඩපිළිවෙල හොඳ සද්භාවයන් විනාශ නොවි දිගින් දිගට පවත්වාගෙන යන්නට අපි හොඳ පදනමක් ගොඩනැගුවා වෙනවා. ඒකයි අපි අර කිව්වේ ජලය අපට ජීවත් වෙන්නට උදව් වුණා නම් ඒ ජලය අපිරිසිදු කරන්නේ නැතුව, විනාශ කරන්නේ නැතුව, විකෘති කරන්නේ නැතුව කටයුතු කිරීම සත්පුරුෂ ධර්මයක්. මහ පොළොව අපට උදව් කළා නම් ඒ පිළිබඳව කෘතවේදීව කටයුතු කිරීම ඊටාම උසස් ගුණ ධර්මයක්. වෙනතුනේ
අපි පෙර දිනක ධර්ම දේශනාවකදී සිහිපත් කළා අපේ දායක මහත්මයෙක් කිව්ව කතාවක්. එතුමාගේ තාත්තා වෛද්‍යවරයෙක්, ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඒ තාත්තා මේ පුතාට කියලා දීලා තියෙනවා, පුතේ ගහකින් අත්තක් හරි එහෙම නැත්නම් අර කුරුමිනියෝ කෑවෙන් පස්සේ පොල් ගොබ සමහරලාට කරටියෙන් කැඩිලා බිම වැටෙනකොට අර උල පැත්ත බිම වැදුනහම පොළවේ ඇනිලා හිටිනවනේ. පොල් කොලයක්, පොල් ගොබයක් එහෙම නැත්නම් අත්තක් බිම වැටිලා පොළවේ ඇනිලා තිබුණොත් මේ පොළොව මහීකාන්තාවට ඒක බරක්, ඒක කටුවක් ඇනිලා කියලා ඒක ඉවත් කරන්න. පොළොව මහීකාන්තාවට කෘතඥව කෘතවේදීව මට ජීවත් වෙන්න පොළොව උදව් වෙනවා. දැන් මේ පොළොවේ කටුවක් ඇනිලා තියෙනවා. මම ඒක අයින් කරනවා කියන අදහසින් ඒක ගලවලා අයින් කරා. මෙහෙම සද්භාවයෙන් හොඳ අදහසින් කෘතවේදීව සිද්ධ කළාම යම් අවස්ථාවක ඔය මාළු කරවල ආදිය කනකොට සමහරුන්ගේ උගුරේ කටු හිර වෙනවනේ. එහෙම අවස්ථාවක අර පොළවේ කටුවක් ඇනිලා තිබිලා මම කෘතවේදීව ඒක ඉවත් කළා කියන බව අවංකව සිහි කරලා තුන් පාරක් උගුර අත ගන්න. එතකොට අර කටුව ගැලවිලා යනවා. ඉතින් ඒ මහත්මයා අපි සමග කිව්වා හම්දුනේ මම මේක අත්හදා බලලා තියෙනවා. හරියම ප්‍රායෝගික ඵලදායක දෙයක් මම මේ විදිහට කරලා තියෙනවා. ඒ නිසා මට අදටත් පුළුවන් කාගේ හරි උගුරේ කටුවක් හිර වෙලා තිබුණොත් තුන් පාරක් අත ගාපු ගමන් ඒ කටුව ගැලවිලා යනවා. දැන් මේ මොකක්ද? මහ පොළොව අපි පස්සෙන් ඇවිල්ලා උදව් කළෙත් නෑ. අපි කටුව ගැලෙන්නේ නැහැ කියලා දැන් මේ මෙච්චර ගස් කොළන් මහ පොළොව දරාගෙන ඉන්නවනම් ඔය ලීය ඇනිච් එක, පුලුක් ගොබේ ඇනිච් එක, එහෙම නැත්නම් පොල් කොලේ ඇනිච් එක මොකද්ද ඕක මොන බරක්ද කියලා අපිට නොසලකා හරින්න පුළුවන්. එහෙම නොසලකා හරියයි කියලා පොළොව කම්පා වෙන්නේ නැහැ. හැබැයි ඒක අපට ඉවත් කරන්න ඕන කියලා සද්භාවයක් ඇති කරගන්න පුළුවන් නම් ඒක පොළොවට නෙමෙයි වටින්නේ, Tamanටයි වටින්නේ. Taman තුලයි ඒ ගුණය වැඩෙන්නේ. ඒකෙන් Tamanටමයි මෙලොව පරලොව යහපත සිද්ධ වෙන්නේ. අන්න ඒ විදිහට මේ කෘතඥතාවය, කෘතවේදීභාවය, ප්‍රත්‍යුපකාරය කියන ඒවා අපි කලත් නොකලත් ලෝකය පවතිවි. හොඳින් හෝ නරකින් හෝ ලෝකය පවතිවි. හැබැයි අපට ඒ ස්වභාවයෙන් දකින්න පුළුවන්. ඒ ස්වභාවයෙන් හිතන්න පුළුවන්. එහෙම කල්පනා කරන්න පුළුවන්. එහෙම ක්‍රියා කරන්න පුළුවන් නම් ඒකෙන් මොකද්ද වෙන්නේ? තමන්ගේ චිත්තසංතානයේ සත්පුරුෂයෙක් නිර්මාණය වෙනවා. සත්පුරුෂ භූමියක් නිර්මාණය වෙනවා. සියලු සත්පුරුෂ ධර්ම අවදි වෙනවා. සියලු මනුෂ්‍ය ධර්ම අවදි වෙනවා. ඒක බොහෝ කාලයක් මානව ප්‍රජාව යහතින් පවත්වන්න, සත්පුරුෂ ගුණ ධර්ම ලෝකේ පවත්වන්නට උදව්වක් වෙනවා. ඊළඟට අර කෘතවේදීව අනිත් අයගේ ගුණය, කළගුණ අගය කරනකොට ඒක අපිට බෝ කරන්නට පුළුවන්. කෘතඥතාවයෙන් යුක්තව අපට ප්‍රත්‍යුපකාර කරන්නට පුළුවන් නම් ඒ යහපත් ධර්ම බොහෝ කාලයක් Tamanගෙත් අනුන්ගෙත් යහපත පිණිස ලෝකේ පවත්වන්නට පුළුවන්. බෙහෙත් තැලෑටියක් අපි නඩත්තු කරගන්නට වෑයම් කරනවා වගේ, ඒ වගේම අර Tamanට පාඩම් කරන්න උදව් වෙච්ච පොත පිටකවරයක් දාලා ගෞරවයෙන් පරිහරණය කළොත් Taman පාවිච්චි කරලා අනිත් අයටත් පාවිච්චි කරන්න දෙන්න පුළුවන්. ඒතර සම්පත් නාස්ති වෙන්නේ නැහැ. සම්පත් බොහෝ දෙනාට පරිහරණය කරන්න උපකාර වෙනවා. අද ඒ බඳු ධර්ම වලින් ගිලිහිලා තියෙන නිසා තමයි ලෝකේ සම්පත් අද මදි වෙලා තියෙන්නේ. ඉන්න ජනගහනයට පරිහරණය කරන්න. ඇයි තමන්ට සහාය පිණිස පවතින ධර්මයන් පිළිබඳව කිසිදු කෘතවේදීතාවයක් නැහැ. කෘතඥ භාවයක් නැහැ. කෑවා ඊටු ටික වීසිකලා. ඊට පස්සේ තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ලෝකෙම තියෙන ඒවා ගෙනල්ලා ගොඩ ගහ ගන්නවා. ඊට පස්සේ තමන්ගේ මුදල් ඒකකයේ තත්වය බාල වෙයි කියලා හිතෙනකොට අර ඔක්කොම ගෙනහිල්ලා මුහුදට හලනවා. එතකොට ඇයි මෙහෙම කරන්නේ? කෘතවේදී බවක් නැතිකම නිසා. පරිසරය ගැන, ලෝකය ගැන, සබාධම ගැන තමන්ට කෘතවේදී බවක් නැති වෙනකොට මිනිසා විසින්ම සමස්ත ලෝකයම විනාශ කරගෙන තමන්ට ජීවත් වෙන්නට නුසුදුසු තැනක් බවට පත් කරගන්නවා. එහෙම වෙන්න මිනිස්සෙයින් ආශයෙන් පිරිහෙනවා, වර්ණයෙන් පිරිහෙනවා, ශක්තියෙන් බලයෙන් පිරිහෙනවා, ප්‍රඥාවෙන් පිරිහෙනවා. එහෙම පිරිහෙන්න ලෝකයට සාපේක්ෂව තමනුයි පරිහානියටපත් වෙන්නේ. ඒ නිසා පුද්ගලයෙක් අපට උත්සාහයෙන් උදව් කළා නම් ඒ ගැන විශේෂ කොට අපේ මනසේ කෘතඥතාවයක්, කෘතවේදී භාවයක් ඇති කර ගැනීම වටිනවා. ඒක සත්පුරුෂ ධර්මයක්, ඒක ගුණ ධර්මයක්, ඒක Tamanටත් ලෝකෙටත් වටිනවා. ඒ වගේම උත්සාහයෙන් උදව් නොකළා වුණත් යම්කිසි කෙනෙක් Tamanගේ ධර්මය මත පිහිටා සිටීම අපට සහායක් වුණා නම්, යම්කිසි ද්‍රව්‍යයක් අපට උපකාරයක් වුණා නම්,
සෝබා දහම කෘමි සතෙක් හෝ අපට සහාය වුණා නම් ඒ අය විනාශ නොකොට ඒ අය සුරක්ෂිත කරගන්නට ක්‍රියා කිරීම ඊ타ත්ම ශ්‍රේෂ්ඨ සත්පුරුෂ ධර්මයක් මානව ධර්මයක් වෙනවා. ඒ තුලින් අපට ලෝකයේ බොහෝ කාලයක් හොඳින් පවත්වන්නට පුළුවන්. ඒ වගේම යම් කෙනෙක් අපට අපරාධයක් කරන්නට වෑයම් කළා නම් අපිව විනාශ කරන්නට උත්සාහ කළා නම් එතනදී අපි විනාශ නොවි රැකෙන්නට දක්ෂ වෙන්නට ඕනේ. ඒ පුද්ගලයාට වෛර කරන්නේ, ද්වේෂ කරන්නේ නැතිව ඒ පුද්ගලයාත් එතනින් මුදවාගෙන සත්භාවයට පමුණුවන්නට හැකිනම් ඒ සඳහා වෑයම් කරන්නට ඕන. ඒක වඩාත් උසස් වූ සත්පුරුෂ තරයෙකුගේ උසස් සත්පුරුෂයෙකුගේ ගති ලක්ෂණයක් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔන්න ඔය විදිහට බුදුදහමේ කෘතඥතාවයේ කෘතවේදී බව කියන එක සමස්ත මානව වර්ගයාගේම යහපත පිණිස සමස්ත විශ්වයේ යහ පැවැත්ම පිණිස උපකාර වෙන ඊටාම උසස් වූ සත්පුරුෂ ධර්මයක් හැටියටයි බුදුදහමේ කෘතඥ බව කෘතවේදී බව අගය කොට සලකන්නේ. ඉතින් මේ කාරණා සිහිනුවණින් වටහාගෙන තම තමන්ගේ චිත්තසංතානය තුලත් කෘතඥතාවයේ කෘතවේදී බව මතු කරගෙන සත්පුරුෂ ධර්මයේ පිහිටලා ආත්මාර්ථය පරාර්ථය උදෙසා ක්‍රියා කරන්නට ගුණ නුවණ දියුණු කරන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ චතුරි නුගවැල මුණසිංහ මහත්මිය විසින්. පින්කමේ ආරමුණ පියපාර්ශ්වයේ අත්තා සහ අත්තම්මා වන කුඩා බණ්ඩා නුගවැල සහ අනුලා කොබ්බෑකඩුව නුගවැල, ඒ වගේම මව් පාර්ශ්වයේ අත්තා සහ අත්තම්මා වූ ගොඩමුන්නේ KB විජේකෝන් සහ බිසෝ මැණිකේ වරකාඋල්ල විජේකෝන් යන මේ අත්තම්මලා සහ ආතලා සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරමින් එයගේ සසර ගමන සුවපත් කර ගැනීමට නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අද ධර්ම දේශනාව සිද්ධ කරනවා. ඒ වගේම සංසාරගතව මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් අනුමෝදන් වෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හැම දිනාටම හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සහ සාසනික කටයුතු කරගෙන යාමට ශක්තිය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටම දායකත්වයේ දරූ සහ සුජීවත්ව සිටින හැම දෙනාටම නිදුක් නිරෝගී භව සුවසේ පාරමී ධම් සපුරාගෙන උතුම් ධර්ම අවබෝධය ලැබීමට මේ කුසල් හේතු වේවා. සම්බුදු සසුන චිර කාලයක් ලෝකේ පවතිවා කියන ප්‍රාර්ථනාවන් ඇතිව අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක්. ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. ඒ වගේම තම තමන් විසින් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පිංකම. මේ ਸਰව ප්‍රකාරයෙන් ජනිත කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්නතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් යෙහින් ආරක්ෂා කෙරෙත්වා. දායකත්වයේ දරන චතුරී නුගවැල මුණසිංහ මහත්මියට එම මහත්මාට දරුවන්ට ඒ පවුලේ සෑම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා.
දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. අභව ප්‍රාප්ත කුඩා බණ්ඩා නුගවෙල අනුලා කොබ්බෑ කඩුව නුගවෙල ඒ වගේම ගොඩමුන්නේ කේ.බී. විජේකෝන් සහ විසෝමැණිකේ වරකාවුල්ල විජේකෝන් යන මේ ආත්තම්මලා සියල ඇතුළු සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද දායකත්වයේ දරන පින්තුන්ටත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුරු වේවා. ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. හැමදෙනාම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර දියුණුවටපත් වේවා. සමගි සම්පන්නව මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.